මගේ වයස අවුරුදු 62යි වෘත්තියට අවුරුදු 33යි. මගේ මෙතෙක් ජීවිතේ වාසනාවන්තම සතුටුදායකම දවස මොකද්ද කියලා ඇහුවොත් පැහැදිලිවම කියනවා වැඩිම උත්සාහ කරලා ලබාගත් ජයග්‍රහණයක් තමයි ඊයේ එහෙන් දැක්කේ. ඒ තමයි ගරු ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ජාතික ගමනාගමන කොමිසම සභා 50 සංශෝධන කෙටුම්පත දෙවැනි වර කියවීම කියලා පළාත් සභාවට ඉදිරිපත් කරනවා. එතන ඉඳන් අපි සභාවේ අහගෙන හිටියා ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඒ පනත පිළිබඳ එයාගේ අදහස් දැක්වීම බල්ලා හවස පහට විධීමකින් තොරව සියලු දෙනාගේ එකඟතාවයෙන් සභා සම්මත කරනවා ජාතික ගමනාගමන කොමිෂන් සභා 50 සංශෝධන කෙටුම්පත ඊයේ හවස පහෙන් පස්සේ තවදුරටත් කෙටුම්පතක් නෙමෙයි සභා සම්මතයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බලය පැවරෙනවා මහා මාර්ගයේ භාවිතා කරමින් කරන සියලුම ප්‍රවාහන කටයුතු නියාමනය කිරීමේ බලය සීමාලා තිබ්බේ ප්‍රයිවට් බස් වලට විතරයි පෞද්ගලික බස් වලට විතරයි සීමාලා තිබ්බේ ඉන් ඔබට කියලා සියලුම ප්‍රවාහන මාධ්‍යයන් වලට නියාමනය කිරීමට වඩා ඵලදායී සේවා ලබා දීමට රටේ ආර්ථිකයට රටේ ජනතාවට සේවා සැපයීම සඳහා තියෙන පිටවල දෙන ආයතනය වඩා ශක්තිමත් පනතක් තුලින් ශක්තිමත් කරනවා. අපි මෙතනදී කියන්න ඕනේ මේ සම්බන්ධයෙන් කතා කරන්න ත්‍රිරෝධ සංගමයක් හැටියට අපිටත් ඒකේ සභාපතිවරයා මටත් තියෙන හයිය කැමේ තියෙන අපිට තියෙන අයිතිය වෙනස් සෙසු ප්‍රවාහන මාධ්‍යයන් වලට වඩා තියෙනවා අපිට තියෙනවා. ඒ වගේම මේ ආයතනවල ඉන්න වර්තමානයේ සේවය කරනවා හිටපු සභාපතිවරුත් දන්නවා රටේ පාලනය කරපු ඇමතිවරුත් දන්නවා අපිට තරම් උනන්දුවක් ඕනෑකමක් තිබුණේ නැහැ. සමහර ඒ ආයතන බාර ඒ අමාත්‍යංශ බාර ඇමතිවරුන්ට තිබුණේ නැහැ. ආයතන බාර සභාපතිවරුන්ට ඩීජීලාට තිබුණේ නැහැ. අපිට තරම් ඕනෑකමක්. වර්තමාන ආණ්ඩුවේ ඒ ආයතනත් එක්ක අපි ගනුදෙනු කිරීමට කලබල වුණේ නැහැ. හැබැයි හිටපු සභාපතිවරයා දිලිප විතාරණ මැතිතුමත් එක්ක අපි ගනුදෙනු කළා. අපි කලබල වුණේ නැහැ. ඇයි? තිබුණ එකම දෙයයි. මේ මාලිමාව ආණ්ඩුව සැබෑ සිස්ටම් චේන්ජ් එකක් කරනවායි කියලා කුණුරුදයක් උදා කරනවා කියලා ජනතාවටදී පොරොන්දුවත් එක්ක අපි බලාගෙන හිටියා. මේ ආණ්ඩුවෙන් ඒ කියපු විදිහට කරයිද කියලා.